අයියෝ මෙතනින්. මේ ගියා මායික් පාපේ කියලා බෙහෙත් වගේක් ගේන්න මේ බෙහෙත් ගේන්න ආවේ. කකුල මොනවාද? ඉතින් මට පහක් වගේ නම් සර් තිබුණා ගිය වෙන්නේ. ඒක මම දැක්කේ නෑ පොඩි තුවාලයක් ඇවිල්ලා ඉතින් මට ඒක තේරුන්නේ නෑ සර් තේරෙන්නේ නෑ. මට හිතෙනවා ඔයාලට උදව්වක් කරන්න ඕනේ කියලා. අනේ සර් වයස කීයද? මට 45ක් වෙනවා සර්. බැදලාද? ඔයි සර්. කෑමේම කාලාද? ඒකක් පාසල් ඉන්නේ දැන් නෑ ඉතින් බඩත් ගිනි. කන්නවුනේත් නෑ ඉතින් බෙහෙත් ගන්න ගිහලා ඉතින් පොලිම ගොඩක්. නෙමෙයි. එතකොට මේ කොහොමද ජීවිතේ ගෙනියන්නේ? ඉතින් කලින් ඉතින් රැකියාවක් කරා දැන් කරගන්න බෑනේ මාස 5ක් ආයෙත් ඉන්න. රැකියාව කරලා තමයි ඉතින් දරුවත් එක්ක ඉතින් ඔය කාලින් හරි ලැබෙන දේවල් වලින් තමයි ඉතින් කන්න බොන්න බඩගින් ඉන්න වෙලාවක් තියෙනවද? ගෙනවාසේ ඉතින් සමහර වෙලාවට ඉතින් නැහැ අපේ ඉතින් යාළු මිත්‍රයෝ නෑදෑ ඉතින් හැකි පමණ ඉතින් ඒගොල්ලෝ මම ඔයාලට පොඩි උදව්වක් කරන්න. වයිසනේ මොකද බාන්නේ කීයක් කියලාද කියලා? ඔබතුමා හැකි දෙමව්පියන්ටත් මේ දරුවන්ටත් සියලු දෙනාටම නිරෝගී සුවත් වෙන්න ඕනේ ඉතින් ඔබතුමා මියගිය නාතීන්ටත් ඒ ඉතින් අනුමෝදන් වෙන සර් ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු මං හිතන ආකාරයට ඔබතුමා ව්‍යාපාරික වෙන්න ඕනේ කියලා මට හිතෙනවා ඒ මං ඒ කටයුතු දිනෙන් දින දිනු ඒ මාස හරියට ඔයාලට සතුටුයිද? ඈ ගොඩාක් සතුටුයි සර්. ඒ අඬන්නේ. උඩට ඉතින් මට මේ වගේ විපත්තියක් පස්සේ ඔබතුමා තමයි මේ වගේ ඉතින් එකවර ආදායයක්. බබාලක් ඉන්නවද? විශේෂ පහවස් දෙපාර 30ක් ටෙලිෆෝන් නම්බරයක් තියෙනවද? ඔව් සර්. නම්බරේ දෙන්න බලන්න. 076යි. ඔව්. 71යි. හරි. 95යි. හරි. 897. 197. හරි. එහෙනම් අපි මේ කෑම ටිකක් කමු. හොඳයි සර්. හරි. කමු. මේ අරයට පොඩි පරිඩයක් අපි දෙමු. හොඳයි සර්. හරි. හරි. එයාගේ ෆෝන් නම්බරය අතවර මතකයි. අපි නම් බලමු යන්නේ කයි ඉඳලා. හරි. හරි. එහෙනම් වාගේ මොන හරි දෙයකට ඔක යදව ගන්න. හොඳයි සර්. හරි. ඔබතුමාගේ නිරෝගී සුවය ඔයා සතුටින් නම් මාස් සතුටින් දාපන්. දැනිච්ච සතුටේ වචන වලින් කියන්න බෑ මහත්තයා අනන්තයි අප්‍රමාණයි ඉති. ඉතින් වෙන කියන්න මගේ හදවතේ වචන නෑ මහත්තයා. ඒ කියන්නේ හැමදේම කළා ඉතින් මට රෙන්නු දීලා සල්ලි දීලා මාව ඔසවන් ගිහිල්ලා මට කන්න බොන්න පවා අරන් දීලා ඉතින් මෙතුමාලාට ඔබතුමාලාට ඉතින් බුදු සරණයි කියන එක ප්‍රාර්ථනා කරලා